සුබ දවසක් ඔයාලා හැමෝටම 2026 level exam එකට තව දවස් 4ක් වගේ චූටි කාලයක් ඉතුරු වෙලා තියෙද්දි තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඒක තමයි මේ ඉතුරු දවස් 4 ඇතුළත කාලය කළමනාකරණය කරගෙන කොහොමද අපිට ඉතුරු වෙලා තියෙන ඉතුරු වැඩ ටික හරියට කරගන්නේ කියන එක සහ මේ දවස්වල level විභාගෙට මුහුණ දෙන්න ඉන්න නංගි ළමයිලාට පොදුවේ තියෙන ප්‍රශ්න පිළිබඳව ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරන් ආවේ. ඉතින් අපි බලමු මේ දවස් 4 ඇතුළත අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. හරි දැන් අපි බලමු කොහොමද හරියට කාලය කළමනාකරණය කරගෙන මේ ඉතුරු දවස් 4 වැඩ කරන්න කියලා. තව අපිට ඉතුරු වෙලා තියෙනවා සම්පූර්ණ දවස් 4ක්. ඒ කියන්නේ පැය 96ක්. එතකොට දැන් අගෝස්තු 10 අපිට එක්සෑම් පටන් ගත්තාම බලමු බයෝ ළමෙක් සහ අනිත් ළමෙක් කොහොමද මේ දවස් ටිකේ හරියට කාලය කළමනා කරගන්න ඕනි කියලා. බයෝ ළමෙක්ට නම් දැන් අගෝස්තු 10 වෙනිදා අපිට බයෝ MCQ එක තියෙනවා. එතකොට බයෝ ළමෙක් මේ දවස් ටික ප්‍රධාන වශයෙන් බයෝනි කරන්නේ. එතකොට අනිත් අය දැන් ඒගොල්ලන්ගේ 10 වෙනිදා තියෙන සබ්ජෙක්ට් එකට තමයි මේ දවස්වල ගොඩක්ම ફોකස් කරන්නේ. එතකොට බයෝ ළමයි දැන් බයෝ සිලබස් එක ගොඩක් ලොකුයි. ඒ වුණාට මේ දවස්වල ඔයාලා බයෝ වලට ප්‍රධාන තැන දෙනවා වගේම අනිත් සබ්ජෙක්ට් වලත් මොනවා හරි පොඩි දෙයක් හරි බලන්න ඕනේ. ඒ කියන්නේ මේ දවස්වල ඔයාලා පාස් පේපර් බලනවා නම් තමයි වැඩියෙන්ම හොඳ. මොකද පාස් පේපර් වල එක්ස්පීරියන්ස් එක අපිට A level exam එකේදී ගොඩක් වටිනවා. එතකොට මේ දවස්වල ඔයාලා පාස් පේපර් කරද්දී මම ඔයාලට කරගෙන යන්න ලේසි විදිහක් කියන්න. මේක මමත් කළා මට නම් හරි ගියා. ඔයාලට ගැලපෙනවා නම් ඒක try කරලා බලන්න. මම කළේ දැන් බයෝ සබ්ජෙක්ට් එක ගොඩක් බලන්න දේවල් තියෙනවා. එතකොට බයෝ සිලබස් එක අපිට බයෝ රිසෝස් එක අතර ගත්තාම අපි දන්නවා අපිට මෙන්න මේ ටික මතක නැහැ මේ ටික මතකයි කියලා. ඒ වගේ තියෙන තැන් අර කවදාවත්ම පාඩම් කරලා නැති හෝ අපි ඉගෙන ගත්තේ නැති කරුණු මේ වෙලාවේ පාඩම් කරන්න යන්නේ නැහැ ඇත්තටම. මොකද එහෙම කරන්න ගියොත් අපිට ඒ ටික කරගන්න වෙලාවක් නැහැ. මොකද එකපාරක් ඒක බැලුවා කියලා ඇත්තටම ලොකු තේරුමකුත් නැහැනේ. ඒක හින්දා අපි කරන්න ඕනේ අපිට පුළුවන් දේවල් ටික ආයෙත් ඉක්මනින් මතක් කරගෙන යන්න ඕනේ. එතකොට අර අපි කලින් පාඩම් කරලා තියෙන හැබැයි මේ වෙලාවේ අමතක කරන්න තියෙනවානේ. ඒ දේවල් අපි ඉක්මනට බලාගෙන අර නිතරම සාමාන්‍යයෙන් එන වගේ ප්‍රශ්න තියෙන තැන් අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. එහෙම කළා අනිත් සබ්ජෙක්ට් වල පාස් පේපර් කරන එක තමයි මේ දවස්වල හොඳම. එතකොට මම නම් කළේ මොකක් හරි ෆිසික්ස් පාස් පේපර් එකක් ගත්තා කියලා හිතන්නකො ෆිසික්ස් වල 2024 MCQ එක කරනවා කියලා හිතන්නකො. මේක ටයිම් තියලා කරවතින් අපිට පැය දෙකක් යනවා. මම හිතනවා ඔයාලා මේවා ටයිම් තියලා කරලා හුරු වෙලා ඇති කියලා. මොකද ඕනම A level exam එකකට මුහුණ දෙන්න කලින් අපි පාස් පේපර් ටයිම් තියලා අනිවාර්යෙන් කරනවා. මොකද එහෙම කළේ නැත්නම් අපිට A level exam එකේදී කාලය කළමනාකරණය කරගන්න ඇත්තටම බැරි වෙනවා. අපි ඒ වෙලාවේ ප්‍රශ්න හිතන්න අපි දන්නේ නැහැ මේක කොච්චර වෙලා හිතන්න ඕනද. එතකොට අපි මේ වෙලාවෙදී මොන ප්‍රශ්න ඉන්න ඕනද කියන එක ඒ හුරුව ගන්න නම් අපි අනිවාර්යෙන්ම ටයිම් එකට පේපර්ස් ලියන්නම ඕන. හැබැයි ඉතින් දැන් මේ වෙලාවේ එහෙම ලිව්වේ නැහැ කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේ ඒක ගැන කලබල වෙන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ ඔයාගේ ફોකස් එක නැති වෙලා අනිත් සබ්ජෙක්ට් එක හරියට කරගෙන යන්න තියෙන වෙලාව අවස්ථාව තමයි නැති වෙන්නේ. මම නම් කරේ මම කරපෙද ඔයාලට කියන්නේ ඔයාලට ඒක ගැලපෙනවා නම් ඔයාලා try කරලා බලන්න. මොකද මේක මේ දවස් 4 ඇතුළත ටයිම් මැනේජ්මන්ට් කරගෙන වැඩ ටික හරියට කරගන්න තියෙන හොඳම විදියක්. මම කරේ 2024 MCQ එක ගත්තා. මම මේක කලින් කරලා තියෙනවානේ. මොකද පළවෙනි වතාව නෙවෙයි මේක කරන්න යන්නේ. ඒ හින්දා පොඩි වෙලාවක් කියන්නේ පැය දෙකකට අඩු වෙලාවකින් මම මේ පේපර් එක try කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මම මුලින් ඉඳන් බලාගෙන යනවා. මම ඒක කොහෙවත් ලියලා උත්තර ලියන්න එහෙම නැහැ. ටයිම් තියලා කළෙත් නැහැ. ප්‍රශ්න ටික අරගෙන ඒකට උත්තරේ එන විදිය හිතින් හිතුවා. දැන් මට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකට උත්තරේ හදාගන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ආවොත් මම කළේ ඒක මම ගොඩක් බැලුවා රෝසස්ගේ විවරණ. එතකොට රෝසස්ගේ විවරණේ අරගත්තා මම විවරණේ කියෙව්වා. ඒක තේරුම් ගත්තා. මෙතන වෙන්න ඕනි කොහොමද කියලා බැලුවා. ඒක ඔළුවට දාගත්තා. ඒ විදිහට කරාම අපිට මේ MCQ එක කරන්න පැය දෙකක් යන්නේ නැහැ. අපිට ඒක හරි පොඩි වෙලාවකින් කරගෙන යන්න පුළුවන්. මොකද අපිට මෙතනින් මේ තියෙන ප්‍රශ්න 50 ප්‍රශ්න 40ක්වත් අපිට නිතරම දැකලා පුරුදුයි. අපිට ඒවා හොඳට මතකයි. ඒ හින්දා මේ විදිහට කළොත් ඔයාලට ගොඩාක් මේ වෙලාවේ කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම දැන් ඔයාලා බයෝ විතරක් බැලුවොත් අනිත් සබ්ජෙක්ට් එක කෙරෙන්නෙම නැති වුණොත් ඒකත් චුට්ටක් ඩවුන් වෙනවා. ඒ හින්දා ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන මේ විදිහට කළොත් ඔයාලට ඒ සබ්ජෙක්ට් දෙකක් ගොඩාක් දුරට බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කෙමිස්ට්‍රි එකත්. කෙමිස්ට්‍රි වලට මොකක් හරි MCQ එකක් ගත්තොත් ඔයාලා ඒක කර යන්න ඒක ඔයාලට ඒ විදිහට නොකළොත් ඔයාලට අවුල් නම් එහෙම කරන්න. එහෙම නැත්නම් මේ විදිහට කරන්න පුළුවන් ළමෙක් මේ විදිහට try කරලා බලන්න. මොකද ගොඩාක් වටිනවා මේ වෙලාවේ. කෙමිස්ට්‍රි MCQ එක ගත්තා. ඒකත් ඉක්මනට බලාගෙන ගියා. ගොඩක් අවධානය බයෝ වලට දෙන හින්දා තමයි මේ දැන් එහෙම කරන්නේ. ඊට පස්සේ ඔයාලට මේ බයෝ බලලා තව වෙලාවක් ඉතුරු වෙනවානේ. මොකද හැමතිස්සෙම මේක බැලුවට එතනත් පොඩි ඵලදායීතාවයේ මදි ගතියක් එනවා. මොකද ඒ වෙලාවට
මේවයි මොනවා හරි චූටි කොටසක් වලට මතක නැහැ කියලා හිතන්නකො. ඒක ඒ වෙලාවට බලා ගන්න. ඉක්මනට බලා ගන්න. මොකද මේ වෙලාවේ වීඩියෝ පැය ගණන් බලන්න යන වෙලාවක් නේ. එහෙම කළොත් ඉතින් ඔයාලට ඒක ඉගෙන ගන්නත් නැහැ. මොකද මේ වෙලාව ඔයාලගේ ફોකස් එක ඩවුන් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ හින්දා පුළුවන් ඉක්මනට තමන්ගේ වැඩ ටික කරගන්න එක තමයි වටින්නේ. බයෝත් මුළු රිසෝස් එකම ආයි මුලින් ඉඳන් පාඩම් කරන්න යන එක මේ වෙලාවේ ඇත්තටම අමාරුයි. ඒක අර ඔයාලට ටච් වෙලා නැති මුකුත්ම ඔයා දන්නේ නැති තැන් තියෙනවා නම් ඒකට මේ වෙලාවේ ඒ රිසෝස් එක පෙරගෙන පාඩම් කරන්න යන්න එපා. මොකද එහෙම කරොත් ඔයාට එක දේ බයෝ කියන්නේ බයෝ සබ්ජෙක්ට් එක කරන ළමයි දන්නවනේ. බයෝ කියන්නේ මේක පාරක් දෙපාරක් නිකන් බැලුවා කියලා මතක හිටින එක දෙයක් නෙවෙයිනේ. ඒ හින්දා ඒ වගේ මොනවා හරි ඔයගොල්ලෝ කළාම නැති දෙයක් තියෙනවා නම් ඒක ඔයාලට කරගන්න මේ වෙලාවේ ඕනි නම් ඔයාලට හොඳම විදිහ තමයි පේපර් කරන එක. පේපර් කියන්නේ ඒකට ඒ පාඩමේ ඒ කොටසට අදාළ MCQ හොයාගෙන ඕන තරම් දැන් ටෙලිග්‍රෑම් channel වල අනම්මනම් තැන්වල තියෙනවා. ඔයාලට හොයාගන්න පුළුවන්. මේ වගේ පේපර් එකක් අරගෙන ඒකට අදාළ MCQ තියෙන තැන අරගෙන ඔයාලා MCQ එක කරද්දී මුලින්ම ඔයාලා ඒ ප්‍රශ්නේ කියවලා බලන්න ඔයාලා ඒකට උත්තරේ දන්නවද කියලා. ඔයාලා උත්තරේ දන්නවා නම් ඒ අදාළ මොනවා හරි ඔයාලට එතනින් මතකයි. හැබැයි ඔයාලා හිතන්නකෝ ඔයාලා උත්තරේ දන්නේ නැහැ කියලා. එතකොට ඔයාලා කරන්න ඕනේ ඒ අදාළ කොටස රිසෝස් එකෙන් පෙරලගෙන ඔයාලා දැන් MCQ උත්තර පහක් තියෙනවනේ. ඒ පහටම අදාළව මොනවාද මෙතන තියෙන්නේ මොනවාද මේ කරුණ කියලා රිසෝස් එකත් එක්කම බලන්න ඕනේ. මොකද ඒක වෙනම පාඩම් කරන්න වෙනම වීඩියෝස් බලලා ඉගෙන ගන්න එහෙම කරන්න තරම් කාලයක් නැහැ. මොකද අපිට තව තියෙන්නේ පැය 96ක් විතරයි. ඒ හින්දා මේ විදිහට කරලා ඔයාට ගොඩාක්ම අර කියන්නේ යන්තම්වත් මතක හිටින්නේ නැහැ කියලා හිතන කරුණු පොඩි කොලයක් අරගෙන ඒක ලියාගන්න. ඒවා පොඩ්ඩක් මාක් කරලා තියාගෙන ඒවා නිතරම මේ දවස්වල බලන්න. මොකද සමහර විට ඒකෙන් අදාළ MCQ එකක්ම ඔයාගේ 2026 පේපරයට එන්න පුළුවන්. හරිද? එතකොට ගොඩක්ම බයෝ වලට අවධානය දෙන්න. ඒ වගේම තමයි බයෝ එසේ. ඔයාලා මේ දවස්වල පුළුවන් නම් බයෝ එසේ දෙකක් හරි ටයිම් තියලා ලියන්න උත්සාහ කරන්න. මොකද ඒක වටිනවා. අත හුරු වුණාම අපිට බයෝ එතකොට එසේ එක තියෙන්නේ 11 වෙනිදානේ. මොකද ඔයාලට වෙන මේකට try කරන්න තරම් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද බයෝ එක ළඟ දවස් දෙකේනේ තියෙන්නේ. ඒ හින්දා මේ විදිහට කරලා ඔයාලා පුළුවන් තරම් මේ විදිහට කරලා බලන්න මේ දවස් 4 අඩුම ගානේ පාස් පේපර් 4ක්වත් කවර් කරගන්න. 4ක් බැරි නම් 3ක් හරි දෙකක් හරි Tamanට පුළුවන් ප්‍රමාණයක් කරන්න. මොකද වටින්නේ මේ වෙලාවේ හරියට කරන වැඩ ටික විතරයි. ඔයාලා මේ දවස්වල ඉක්මනට වැඩ කරගෙන උඩින් බලාගෙන ගියත් ඔයාලට එක්සෑම් වෙලාවේදී මතක් වෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ගොඩක් අය හිතන ඇති මම මොනවද කළේ මට කිසිම දෙයක් මතක නැහැ. මට අර ප්‍රශ්නෙට උත්තරේ මතක නැහැ කියලා. හැබැයි ඔයා ඒ කොටස පාඩම් කරලා තියෙනවා නම් ඔයා ඒකෙන් ප්‍රශ්න කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට A level exam එකේදී ඒ ප්‍රශ්නේ තිබ්බොත් අනිවාර්යෙන්ම මතක් වෙනවා. ඒක අත්දැකීමෙන් කියන්නේ ඔයාලට අද හිතේ අයියෝ මේක මතක නැහැ මම කොහොමද මේකට උත්තර ලියන්නේ කියලා. හැබැයි බය වෙන්න එපා. ඔයාලා ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා නම් ඔයා ඒක කලින් පාඩම් කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මතක් වෙනවා A level exam වෙලාවේදී. හරිද? එතකොට දැන් අනිත් සබ්ජෙක්ට් වල බයෝ වල අනිත් සබ්ජෙක්ට් වල මයින්ොත් එහෙම තමයි. එයාලා වැඩිපුර ફોකස් කරන්නේ එයාලගේ පළවෙනි දවසේ තියෙන සබ්ජෙක්ට් එකනේ. ඒකට ફોකස් කරන ගමන් පැයක් දෙකක් හරි අනිත් සබ්ජෙක්ට් මාරුවට හරි බලන්න. මොකද නැත්තම් දවස් 4ක් 5ක් එක දිගටම ඔයාලා ඒ සබ්ජෙක්ට් නොබලා ඉන්නවා කියන්නේම ඔයාලට ඒ සබ්ජෙක්ට් වලින් පොඩි ඩවුන් නැති වෙනවා. ඒක අල්ලගන්න ආයි කාලයක් නැහැනේ. ඒකින්ද ඔයාලා දැන් තියෙන වෙලාවෙන් ඔයාලා මේ සබ්ජෙක්ට් එකේ ප්‍රධාන සබ්ජෙක්ට් එකේ වැඩ කරන ගමන් ඔයාලා මේ විදිහට අඩු කාලයකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් විදිහක් බලන්න. මොකද ඒක සෑහෙන්න වටිනවා. ඔයාලට ඒ වෙලාවේ ලොකු වෙලාවක් යන්නෙත් නෑ. ඒක තමයි හරිම විදිය. එතකොට ඔයාලා හිතනට වැඩිය ගොඩක් වැඩ ටිකක් කරගන්න පුළුවන්. මොකද දැන් මේ පළවෙනි සබ්ජෙක්ට් එක ඉවරුනාට පස්සේ ආයි දෙවෙනි සබ්ජෙක්ට් එකට ඔයාලට දවසක් දෙකක් ෆ්‍රී හම්බ වෙනවා. එතකොට ඒ දවස්වල ආයි මේක ඕනනම් බලා ගන්න පුළුවන් වෙලාවක් තිබ්බොත්. ඒකින්ද පුළුවන් තරම් මේ දවස්වල මේවට චුට්ටක් අවධානය දෙන්න MCQ අර මං කිව්ව විදිහට ප්‍රශ්නේ උත්තරේ බලාගෙන යන්න. ඒක කල්පනා කරන්න හිතන්න. මොනවා හරි දෙයක් වලට තේරෙන්නේ නැත්නම් ෆිසික්ස් වල නම් ලෝසස් වගේ විවරණ තමයි හොඳම. මම දන්න විදිහට තව මොනවා හරි තියෙනවද දන්නේ නැහැ. එතකොට මම දන්න විදිහෙන් මගේ අත්දැකීම් එක මම ඔයාලට කියන්නේ. එතකොට ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න බැරි නම් සමහරවිට ලෝසස් වගේ විවරණ ගොඩක් දිගින්ද ඒක කියවන්න ලොකු වෙලාවක් යනවා කියලා ටිකක් ළමයි අකමැතිනේ. ඔයාලට එහෙම ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් ඕන තරම් YouTube එකේ තියෙනවා. මේ MCQ එකක් ගත්තාම අපිට එක විතරක් හොයාගන්න තරම් වෙලාවක් යන්නෙත් නැහැ. මොකද අපිට ඕනි MCQ හිතන්නකෝ ඔයාගේ මේක MCQ 30 ඕනි කියලා අපිට 30ටම විතරක් බලන්න පුළුවන්. අපිට වෙලාව යන්නේ අනිත් දේවල් වලට හොයන්න කරන්න. ඒකින්ද එහෙම හරි බලලා ඔයා ඒ ප්‍රශ්නේ එතනින් निराකරණය කරගන්න අඩු වෙලාවකින් වැඩ ගොඩක් කරන්න ඕනි හින්දා. මම දැන් ඔයාලට කතා කරන්නේ මේ දවස්වල තියෙන පොදුවේ ප්‍රශ්න. එතකොට ප්‍රධානම එක ස්ට්‍රෙස්. මේක ඕනම කෙනෙක්ට තියෙනවා. අපිට මොන එක්සෑම් එක තිබ්බත් මේ ස්ට්‍රෙස් කියන දේ අපිට දැනෙනවා. එතකොට අපිට මේකේ හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. ස්ට්‍රෙස් එක අනවශ්‍ය විදිහට වැඩි වුණාම තමයි අපිට ඒක නරක බලපෑමක් වෙන්නේ. මොකද ස්ට්‍රෙස් එක අනවශ්‍ය ලෙස වැඩි වුණාම අපිට ફોකස් එක එක විදිහකට තියාගන්න බැරි වෙනවා. අපි කරන වැඩේ හරියට කරගන්න බෑ. ඒ වගේම අපිට අර හැමදේම අමතක වෙන ස්වභාවය වැඩි වෙනවා. ඒ වගේම අපි බලමු ස්ට්‍රෙස් එකේ තියෙන හොඳ පැත්ත මොකක්ද කියලා. අපේ ඇඟෙන් ස්ට්‍රෙස් හෝමෝන් රිලීස් වෙනවා කියන්නේම
අපි ඒ විභාගයට අදාළව වැඩ කරගෙන යන්න අපේ මොළය අපිව සකස් කරනවා. මොකද ස්ට්‍රෙස් හෝමෝන් රිලීස් උනේ නැත්නම් ඔයාට දැන් අගෝස්තු 10 එක්සෑම් තිබ්බා කියලා චුට්ටක්වත් ගාණක් නැහැ. ඔයාට ඒක දැනෙන්නෙම නැහැ. ඔයාට කිසිම බයක් නැහැ. ඔයාට මේ විභාගය ගැන ගාණක් නැහැ. ඒ වගේ. ඒ හින්දා අපිට මේ ස්ට්‍රෙස් එක යම් තරමක් අවශ්‍යයි ඕනිම විභාගයක් ලියන්න නම්. මොකද ඒක නැත්නම් අපිට ඒක දැනෙන්නේ නැහැ. මට මේ දවසේ මේක තියෙයි කියන එක ඔලුවට යන්නේ මේ ස්ට්‍රෙස් හෝමෝන් රිලීස් වුණා. හරිද? එතකොට හැබැයි මේක ඕනවට වඩා වැඩි වුණාම දැන් එක්සෑම් එකට තව දවස් 4යි. මට වඩා මගේ යාළුවාට මෙච්චර ලකුණු තියෙනවා. මට මේ කොටස කරගන්න බැරි වුණා. මට අර වීඩියෝ එක බලන්න බැරි වුණා. ඒ වගේ කරුණු ගොඩාක් හින්දා සහ මේ දවස්වල සමහර අයට ගෙවල් වල ප්‍රශ්න හින්දා හරියට ස්ට්‍රෙස් එක වැඩි. එතකොට තරහ යනවා වැඩි. ගෙදර අම්මා තාත්තා කතා කරත් ඔයාලට කේන්ති යනවා වැඩි. ඔයාට ඔයත් එක්කම කේන්ති. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක මේ දවස්වල හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්. හරිද? දැන් මේක අපිට අවම කරගන්න පුළුවන් විදි මොනවද කියලා අපි බලමු. ඔයාලට පුළුවන් නම් හොඳට වතුර බොන්න. පුළුවන් නම් නෙමෙයි ඔයාලා අනිවාර්යෙන්ම පාඩම් කරන තැනට වතුර බෝතලයක් අරන් යන්න. ඒ වතුර බෝතලේ බොන්න. මොකද ඒකෙන් අපිට හැමතිස්සෙම නැවුම් බවක් ප්‍රෙෂර් ගතියක් දැනෙනවා. ඒ වගේම ඔයාලට කොච්චර වැඩ තිබ්බත් ඔයාලා පොඩි වෙලාවක් වෙන් කරගෙන පැය ගණන් ඕනේ නැහැ. පොඩි විනාඩි 5ක් 10ක් හරි කමක් නැහැ වෙන් කරගෙන පොඩ්ඩක් සීතල වතුර ටිකක් නා ගන්න. මොකද ඒකෙන් පුදුම සැහැල්ලුවක් අපේ ශරීරයට ලැබෙන්නේ. ඒකෙන් ආයි අපිට ප්‍රෙෂර් ලා ආපහු අපේ වැඩ ටික හරි විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් අපි ආහාර ගන්න ඕනි. හැබැයි මේ දවස්වල ඕනවට වඩා කියන්නේ සැප පහසු විදිහට කෑම ගන්න එපා කියලා මම කියන්නේ. මොකද එහෙම කෑම ගත්තාම අපිට නිදිමත එනවා වැඩි වෙනවා. තව දවස් 4යිනේ තියෙන්නේ. මේ දවස් 4 මේ කට්ට කාලා ඉවර කරොත් ඔයා හිතනවටත් වඩා තැනකට ඔයාව අරන් යනවා. ඒ හින්දා චුට්ටක් ඉවසගෙන ලොකුවට පිටි තෙල් කන්න එපා. මොකද මේ දේවල් වලින් අපේ ශරීරය තවත් වෙහෙසකර බවට පත් වෙනවා. අපිට එතකොට වැඩිපුර නිදිමත එනවා. හරියට වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා පුළුවන් නම් මේ දවස්වල පෝෂ්‍යදායී ආහාරයක් ගන්න පුළුවන් තරම් අඩුවෙන් ඔයාලට වැඩ කරගන්න පුළුවන් විදිහට ඔයාලගේ ශරීරයට අවශ්‍ය විදිහට ආහාර ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නොකා ඉන්න එපා. සමහර අය නිදිමත එනවා කියලා මේ වේලෙම මග අරින වෙලාවල් තියෙනවා. ඒකට එහෙම කරන්න එපා. එතකොට ඒක ඔයාලගේ ශරීරයටයි හොඳ නැත්තේ. ගොඩාක් නැතුව පොඩි ප්‍රමාණයක් කන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊගාවට තියෙන එක තමයි නිින්ද. මේ දවස්වල ගොඩාක් අයට නම් මෙන්න මේ ස්ට්‍රෙස් එක හින්දා නිින්ද යන්නේ නැති තරම්. හරිද? මොකද තව එක්සෑම් එකට දවස් 4යි මම මොන දේ කරත් අවුරුදු ගානක මහන්සිය මේ දවස් 4න් පස්සේ ඉවරයි. මොකද ඒක ලිව්වට පස්සේ පුදුම නිදහසක් දැනෙන්නේ. ඒ හින්දා ගොඩක් අය නිින්ද යන්නේ නැහැ. හරිද? හැබැයි සමහර අයට මේ ස්ට්‍රෙස් එක වැඩි වුණාම අනවශ්‍ය විදිහට නිදිමත එනවා. කොච්චර වැඩ කරන්න ගියත් වැඩ කරන්න බෑ. පොත උඩ හැමම නිින්ද යන වෙලාවල් තියෙනවා. ඒකට ඇත්තටම මේ වෙලාවේ කරන්න පුළුවන් ඔයාලා වැඩ කරන්න. හැබැයි ඔයාලා පැය 3කවත් පුළුවන් නම් දවස් දෙකකට පාරක්වත් පැය 3කවත් නිින්දක් ලබා ගන්න. මොකද නිින්ද කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය දෙයක්. නිදි නැතුව මිනිස්සුන්ට ඇත්තටම වැඩ කරගෙන යන්න හරි අමාරුයි. මොකද එක්සෑම් එක ලියන්නත් ඔයා හොඳින් ඉන්න ඕනේ. පුළුවන් තරම් ඔයා වැඩ කරන්න. හැබැයි ඔයාට විවේකයක් කියන්නේ මේ දවස්වල අනවශ්‍ය විදිහට නෙමෙයි. ඔයාට නැගිටලා පාඩම් වල ටික කරගන්න පුළුවන් වෙන ප්‍රමාණයට හරියන්න ඔයා නිින්දක් ලබා ගන්න. හරිද? ඊගාව එක තමයි ෆෝන්. ඔයාලා මේ දවස්වල පුළුවන් නම් සෝෂල් මීඩියා නම් යන්නම එපා. පුළුවන් තරම් ෆෝන් භාවිතය අඩු කරන්න. මොකද මේ දවස්වල සෝෂල් මීඩියා යනවා කියන්නේම ඔයාලගේ ඔළුව අවුල් වෙනවා කියන එක. එක එක කතා තියෙනවා. සමහර අය එක්සෑම් කාල යනකම් බලන් ඉන්නවා. ඒ වගේ එක එක දේවල්. එතකොට ඔය ෂෙයා වෙන පෝස්ට් දැක්කම අපේ ඔළුව ඇත්තටම අවුල් වෙනවා. ඒ හින්දා ඔයාලා පුළුවන් තරම් මේ දවස්වල ඔයාලා යන ක්ලාස් වල තොරතුරක් ඇරෙන්න වෙන කිසිම දෙයක් බලන්න එපා. ෆෝන් පාවිච්චි නොකරම ඉන්න පුළුවන් නම් හොඳයි. එහෙම කරන්න බෑනේ අපිට. මොකද ක්ලාස් වල වැඩ තියෙනවා. ඒ දේවල් වලට විතරක් ගන්න වෙන දේවල් බලන්න එපා. ඔයාලට ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ඔයාලා ඕන නම් සින්දුවක් අහන්න. හැබැයි ඒක ගොඩක් වෙලා නෙමෙයි. එකකින් දෙකකින් සීමා කරන්න පුළුවන් නම් විතරක් එහෙම කරන්න. එහෙම නැත්නම් ඔයාලා පොඩ්ඩක් පාඩම් කරන මේසෙන් නැගිටලා ගිහලා චුට්ටක් එළිය ඇවිදලා ඉන්න. එතකොටත් ඔයාලට ආයේ ප්‍රෙෂර් ගතියක් එනවා. ඊට පස්සේ බය. එක්සෑම් එකකට බය කියන එක සාමාන්‍යයි. හැබැයි ඔයා හරියට වැඩ ටික කරලා ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම කරා නම් ඔයා ඇත්තටම බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාට පුළුවන් ප්‍රමාණය කරන්න. හැමෝටම එකම ප්‍රමාණයෙන් පුළුවන් වෙන්නේ නැහැ. හැමෝටම එකම දේ ලැබෙන්නේත් නැහැ. එහෙම වුණා නම් මේ ලෝකේ පැවැත්මකුත් නැහැ. ඒ හින්දා තමන්ට පුළුවන් ප්‍රමාණය කරන්න. ඒ ප්‍රමාණය කරලා සතුටු වෙන්න. අනිත් අය ගැන දිහා බලලා තමන්ව අව탁සේරු කරගන්න එපා. මොකද සමහරට වගේ යාළුවට ඔයාට වඩා ගොඩාක් පුළුවන් වෙන්න පුළුවන්. ඔයා ඒක ගැන හිතන්න එපා. ඔයාට පුළුවන් ටික කරා. ඔයා අද දවසේ කරන්න ඕනි වැඩ කොටස කළා. ඔයා හිතේ සංසීමෙන් ඉඳියා. මේ වෙලාවේ අනවශ්‍ය විදිහට දේවල් හිතන්න යන්න එපා. එක්සෑම් එකෙන් පස්සේ කරන දේවල් හිතන්න යන්නත් එපා. මොකද සමහර වෙලාවට එක්සෑම් එකෙන් පස්සේ මම මේවා කරනවා කියලා මනෝ ගහන්න ගත්තම පටන් ගන්න මෙතනින් උනාට නතර වෙන්නේ ලෝකේ කෙලවරින්. එහෙම කරොතින් දැන් ඔයාට මේ තියෙන පැය 96යි නැති වෙන්නේ. ඒක හින්දා ඔයාලා මනෝ ගහන එක නම් පුළුවන් තරම් අඩු කරගන්න. ඔයාලා මේ වෙලාවේ පුළුවන් අවශ්‍ය දේ හැර ඉතුරු කිසිවක් ගැන නොහිතා ඉන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ හොඳම දේ. ඊගාවට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි ශාරීරික අපහසුතාව.
ශාරීරික අපහසුතාව ගැන සමහර අයට මේ ස්ට්‍රෙස් එක හින්දා එක එක අසනීප තත්ත්ව ඇති වෙනවා. සමහර අයට මේ නිින්ද ප්‍රශ්න හින්දා ඔළුවේ අපහසුතාව, ඔළුව රිදීම වගේ දේවල් ඇති වෙනවා. එතකොට මොන දේ වුණත් ඕනවට වඩා කල්පනා කරන්නේ නැතුව Tamanට මේ වෙලාවේ තියෙන වැඩේ විතරක් කරන්න. එතකොට ගොඩාක් දුරට මේ ලෙඩ රෝග අපහසුකම් අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට ඉඳියොත් ඔයාලට හොඳට එක්සෑම් එකට මුහුණ දීලා හොඳට රිසල්ට් එකක් ගන්නත් පුළුවන්. ඔයාලා මෙච්චර කල් අවුරුදු 13ක් 14ක් 15ක් ඉගෙන ගන්න කට්ට කාප් එකේ රිසල්ට් එක හොඳම එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අනවශ්‍ය දේවල් හිතන එක නතර කරගෙන මේ වෙලාවේ කරන්න පුළුවන් දේ විතරක් කරන්න. වෙන දේවල් ගැන හිතන්න එපා. මොකද ඔයා හිතන්න ඔයා මේ වෙලාවේ 1000ක් දේවල් හිත ඉන්නවට වැඩිය ඔයා මොනවා හරි එක පිටුවක් හරි බලා ගත්තා නම් ඔයාට එක්සෑම් එක දවසේ වටින්නේ ඒ බලාගත්ත පිටු. අපි කොච්චර දේවල් හිත හිටියත් අපිට ලැබෙන දෙයක් නැහැ. ඒක හින්දා ඔයා ඒ වෙලාවේ එක MCQ එකක් හදන හැටි බලාගත්තා නම් අපි එක MCQ එකට උත්තරේ හොයාගත්තා නම් ඔයා එතනත් ඔයාගේ පැත්තට ඔයාගේ එක්සෑම් එක වෙනුවෙන් තමයි ඔයා දෙයක් කරගෙන තියෙන්නේ. එතනත් ඔයා ලබාගත ජයග්‍රහණයක් තමයි. මොකද සමහර විට ඒ ප්‍රශ්නේම ඔයාගේ එක්සෑම් එකට එවිලා තියෙන පුළුවන්. මොකද එහෙම නැති වට මතක් වෙනවා මම මේ දවසේ මේ චෝටි වෙලාවේ තමයි මේක කරගත්තේ කියලා. ඉතින් ඔයාට ඒකට හරිම සතුටින් හරිම සෑල්ලුවෙන් උත්තර ලියන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන ලොකුවට ඔයාලා වද වෙන්න එපා. මොකද මේ දේවල් එක්සෑම් ලියන 99%ටම තියෙන ප්‍රශ්න. මේ දේවල් නැති වෙන්නේ හරිම කලාතුරකින් ළමයෙක්ට තමයි. ඒත් මේ දේවල් 100%ක් නෑ කියන්න බෑ. මොකද 99%ක්ම මේ පොදු ප්‍රශ්න ටික තියෙනවා. ඒ හින්දා ඔයා දුක් වෙන්න එපා. ඔයාට විතරයි මේ ප්‍රශ්න අරයට නෑ කියලා. මොකද සමහරලාට එයා නොකියුවත් එයාට මීට වඩා ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් හොඳම දේ මේ වෙලාවේ හොඳම දේ මේ පය 96 උපරිම ඵලදායීතාවයක් අරගෙන ඔයාලා ඔයාගේ ටාගට් එක වෙනුවෙන් කැප වෙන්න. හීන වෙනුවෙන් කැප වුණාට කවදාවත් දුක් වෙන්න පසුතැවෙන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අඩියක් හරි ඉස්සරහට යන එක විතරයි වෙන්නේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් වුණා නම් ඔයා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මේ දවස් 4 උපරිම ඵලදායීතාවයෙන් වැඩ කරගන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. ඔයාලා හිතනවටත් වැඩිය හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ජයම වේවා.